අද නම් මට ගොඩක්ම විශේෂයි. ඔයාලා දන්නවා මම බලාගෙන ඉන්නේ අපේ ගෙදරට දාන දවස එනකම්. ඒ දාන දවසට මං දවස් ගානක ඉඳන් මහන්සි වෙලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං ඒක කරන්නේ ඇත්තටම ආසාවෙන්. මේ පාර හීල් දානෙට මම මොනවද හැදුවේ කියලා බලමු. විශේෂයෙන් දෙයක් කියන්න ඕනි. මේ පාර දානේ තිබ්බේ සඳුදා. ඉතින් සඳුදා කියන්නේ ඔෆිස් දවසක්. ඒක නිසා නිවාඩු දාලා ආවේ. ඒ වගේම තමයි මං ඉක්මනට දානේ වීඩියෝ එක කළා. මොකද පන්සලට දානේ පිළිගන්වලා ආපහු මං කොළඹට යන්න ඕනි. හාෆ් ඩේ එකක් දාලා ආව නිසා. ඉතින් බලමු මම මොනවද දානෙට හැදුවේ කියලා. මේ ඉස්සෙල්ලාම වාචනයකට දාන්න හදන්නේ අරාබි පාන්. මේ අරාබි පාන් එක ගිය පාරත් මන් දුන්නා. ඒ වගේම තමයි ඒ අරාබි පාන් එකට හාමුදුරුවෝ ගොඩක්ම ආස වුණා. ඒක නිසා මම මේ පාරත් අරාබි පාන් ටිකක් වැඩියෙන් හදාගත්තා. මේ අරාබි පාන් එක හදන්න හරිම ලේසි. කීල් සුපර් මාකට් වල හදපුවා තියෙන අපිට ගන්න. ඒ වගේම තමයි චුට්ටක් සැරට ඒ වගේම තමයි හරිම රසට සුප් එකක් හදලා තියෙනවා. මේ සුප් එක උණුවෙන් තියෙන්නේ මේ දාලා තියෙන වීදුරු භාජන දෙකකට. මේ සුප් එක එළවලු දාලා හදලා තියෙන ටිකක් සැරට. ඒ වගේම තමයි පසුව කෑමට ගන්න හෝ එහෙම නැත්නම් අද උදේට කන්න මම පාන් එකක් වෙනම ගත්තා. ඒ වගේම තමයි වෆල්ස් ටිකක් හැදුවා. වෆල්ස් වලට මම ජෑම් එකක් වෙනම තියබ්බා කෑමට ගන්න. ඒ වගේම තමයි මේ තියෙන ගාලික් බ්‍රෙඩ් එක සුප් එකක් හැදුව නිසා මට හිතුණා පොඩ්ඩක් ස්පෙෂල් විදිහට හදන්න. මේ තියෙන සෑන්ඩ්විච් එක. ඒ වගේම තමයි කරවිල, කිරි හොදි, කිරි කොස්, ඒ වගේම තමයි පොල් සම්බෝල, පරිප්පු, ඊට අමතරව සැමන් හදලා තියෙනවා. මේ සැමන් එක ටිකක් ටෙම්පරාදු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අරාබි පාන් වලට මම හදාගත්තා සීනි සම්බල් එක. සීනි සම්බල් එක අපිට කල් තියා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි අරාබි පාන් එකත් එක්ක සීනි සම්බල්, ඒ වගේම තමයි අනිත් ව්‍යංජනත් තියෙනවා. එතකොට හරි රසට හාමුදුරුවරුන්ට කෑම ටික වළඳන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි සීනි සම්බල් හැදුවේ. ඉතින් මේ තියෙන දානේ ගිනින භාජනය එකක් උඩ එකක් තියලා මේ භාජන වලට කෑම හොරලා ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මම මේ තියෙන්නේ කුකීස් හදාගත්තේ ඒවා. චොක්ලට් කුකීස්, චොක්ලට් චිප්ස් කුකීස්, ඒ වගේම තමයි කප් කේක්. ඊට පස්සේ තියෙන පළතුරු ප්ලැටර් එකක්, අඹ සහ ගස් ලැබු වෙනම කපලා හොරගත්තා. ඊට අමතරව මම කූඩේකට මෙන්න මේ විදිහට හදාගත්ත කෑම ටික දාගන්න හදන්නේ. මේ කූඩේට මම මේ දැම්මේ කෙසෙල් ඇවරියක්, ඒ ඇඹුල් කෙසෙල්. ඊට අමතරව බටර් කේක්, චොක්ලට් කුකීස්, චොක්ලට් චිප්ස් කුකීස්, ඒ දෙකක් දාලා මේ මල්ටි ග්‍රේන් කෑක එකක් ගත්තා. ලොකු හාමුදුරුවෝ සීනි වලට එච්චර කැමති නැති නිසා. ඒ වගේම තමයි හදාගත්ත කප් කේක් ටික, ජෑම් එක, මේ දේවල් මම මෙන්න මේ විදිහට කූඩේකට දාලා හොරගත්තා. මං හරි කැමති කූඩයක් පිරෙන්න මෙන්න මේ වගේ දේවල් දානෙට ගෙනියන්න. කලින් හැදුණු පුරුද්දක් තමයි මේ වතුර පැන් බෝතලේ. ඒක මට පුරුදු කළේ මේ වගේ වීඩියෝ එක බලන මගේ හිතවතෙක්ම තමයි. ඊට අමතරව මම ඩෝනට්ස් ටිකක් මං කීල්ස් එකෙන් ගත්තා. මොකද මට හිතුණා ඩෝනට්ස් උත් දෙන්න. වටලප්පන්, ඒ වගේම තමයි ජෙලි මෝස්, ජෙලි, මෙන්න මේ දේවල් ටික ලෑස්ති කරගෙන තියෙනවා අවුල්පත් වලට. ඉතින් මේ තියෙන්නේ හදාගත්ත කෑම ටික. හරි ඉක්මනටම වීඩියෝ එක කළා. ඒකට හේතුව තමයි ඉක්මනින්ම මේ හදාගත්ත කෑම ටික අරන් පන්සලට යන්න ඕනේ. මේ තියෙන්නේ පිරිකරක්. ගිය පාර මන් දුන්නේ හාමුදුරුවන්ට තනි පිරිකරවල්නේ. මේ පාර තියෙනවා ෂූ රැග් එකක් තමයි මං ගත්තේ පිරිකර විදිහට දෙන්න. මට හිතෙන ෂූ රැග් එකක් හාමුදුරුවන්ට වටිනවා කියලා. මොකද හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා. එතකොට පාවහන් ගොඩක් තියෙනවා. අහුරන්න පුළුවන් නිසා. ඉතින් මේ තියෙන්නේ දාන ටික ගෙනිහිල්ලා අපිට තියෙන දාන ශාලාවක්. අන්න ඒකේ තැම්පත් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ ඇත්තටම ලොකු වැස්සක් වැහලා පෑව විතරයි. සාමාන්‍යයෙන් මෙහාට නිතරම වහිනවා. ඊළඟ වැස්සත් ලොකු වෙලාවක් යන්නේ හරි ඉක්මනටම වැටෙනවා. ඉතින් මේ ඉන්නේ කලින් වීඩියෝ එක බැලුවනම් ඔයාලා දකින්න ඇති චූටි බලපටව ටිකක් හිටියා පන්සලේ. ඒ කට්ටිය දැන් ගොඩක් ලොකු වෙලා. ඒ වගේම තමයි චූටි කාලේ නම් හරි හුරතල් විදිහට හිටියේ. ඉතින් දැන් නම් ඉතින් ලොකුයි. ඉතින් දැන් මෙන්න මේ විදිහට දාන වැඩ කටයුතු ටික මම ඉවර කරගත්තා. මට මේ දානේ දෙන්න ගොඩක් උදව් කළේ මගේ ගෙදර කට්ටිය. මගේ හස්බන්ඩ්, මගේ ගෙදර කට්ටිය, ඒ වගේම තමයි හස්බන්ඩ්ගේ ගෙදර කට්ටිය.
මෙන්න මෙයාලා නිසා තමයි මම කැමති විදිහට මම හිතුමනාපෙට ආසාවෙන් මේ දානේ දෙන්නේ. ඉතින් දැන් සීරම දේවල් කරලා හිතට මාරම සතුටුයි දැන් හදන්නේ ගෙදරට යන්න. ගෙදරට ගිහිල්ලා එසැනින් ඉතින් යන්න තියෙනවා අපහ කොළඹට. මොකද මට වැඩට යන්න තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සම්බුදා දානේ මල්ල ඇස්ති කළේ. මං හැමෝටම මට උදව් කළාට හැමෝටම පින් දෙනවා. ඒ හැමෝටම පින් මට මේ දානේ දෙන්න උදව් කරනවට. ඒ වගේම තමයි බලන ඔයාලටත් මම පින් අනුමෝදන් කරනවා. තවත් කෙනෙක්ගේ හිතක් වෙනස් වෙලා ඕනම කෙනෙක් දානයකට නැඹුරු වෙයි කියලා හිතලා. ඉතින් මෙන්න මේ විදිහට මගේ දවස් ඉවර කරනවා. මේ වෙනකොට මෙහාට පිටාර වතුරේ විත් තියෙන්නේ. මේ තියෙන්නේ ඒ එන පිටාර වතුර. ඉතින් අද දවස මේ විදිහට මේ ගමන නිමා වෙනවා. ඉතින් මාත් එක්ක රැඳී සිටියට ඔයාලට ස්තුතියි. නැවතත් අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.